මේ වෙද්දි ලංකාවේ විශේෂයෙන්ම අවධානයට සහ හැමෝගෙම කතාබහට ලක් වෙලා තිබෙන මාතෘකාවක් තමයි ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය. ඉතින් අද දවසේ මේ සම්බන්ධව වැඩිදුරටත් විස්තර කතා කිරීම සඳහා සුපුරුදු පරිදි අපි මේ අවස්ථාවේ සම්බන්ධ වෙනවා ව්‍යවසායකයෙක් ඒ වගේම ආචාර්යවරයෙක් වන අකිල රාජපක්ෂ සමග. අයිබෝන්. අයිබෝන් කලමයි. මුලින්ම කතා කළොත් මේ දවස්වල ගොඩක් කතාබහට ලක් වෙලා තිබෙන මාතෘකාවක් තමයි මේ පළාත් පාලන මැතිවරණය. මේකේ තිබෙන කාලීන අවශ්‍යතාවය සහ අරමුණු මොන වගේද? ඔව්. කලමයි මේක අපි සාමාන්‍යයෙන් අපි මේක හදාගත්තම දේශපාලනයේ අර නොකියවුණු විස්තරාත්මකව නැති තැන් සවිස්තරාත්මකව දන්න තරමින් කතා කරන්න සියලු නිවැරදි කිරීම් වලට යටත් නිවැරදි කිරීමක් තිබ්බොත් අපි ඒක හදා ගන්න ඕනේ. අවශ්‍යතාවය තමයි අයියේ අපි දකිනවා දේශපාලනිකව යම් වෙනස්කමක්. කියන්නේ තියෙන තැනින් යම් අපගමනයක් අපිට පෙන්ලා තියෙනවා. කියන්නේ 76 වසරක් තිස්සේ තිබුණේ චෝදනාවල් අලුත් කරන්න අලුත් පිරිස් පාලනයට එකතු වෙන බවක් අපි දකිනවා. ජනාධිපතිවරයාගේ ඉඳලා ආණ්ඩුවේ මහ මැතිවරණය තුලින් ඊළඟට අපිට තියෙන පළාත් සභාව හෝ පළාත් පාලන ආයතන මැතිවරණ සමුපකාර ඡන්දය දක්වා මේක බලපැවැත්වුවා. ඇත්තටම සමුපකාර ඡන්ද වලට පක්ෂ ක්‍රමයක් නැහැ. ඒනොට එහෙම නොනිල වශයෙන් ලයිස්තු දානවනේ. ඒතර දැන් ඉන්දියාවේ පළාත් පාලන ඡන්දයක් නිසා ආසන 160ක පළාත් පාලන ආයතන 341ක විතර ලොකු විශාල ඡන්දයක් මේකත් බැලුවම අන්න ඒකෙදී අලුත් අපේක්ෂක එකතු වෙයි කියලා මම විශ්වාස කරනවා. එක්කෝ පෙර හිටපු අපේක්ෂකින්ගේ සහ ඒ മന്ത്രിවරුන්ගේ නගර සභාවල හිටපු ඒ නගරාධිපතිවරුන්ගේ හරි කවුරු හරි ඊළඟ පරම්පරාවේ කට්ටිය හෝ මා වෙන නවකීන් හෝ එතකොට ඒ ඔක්කොම මම විශ්වාස කරනවා අපි නවකයෝ ගොඩේ ඉන්නේ. ඒතර අපි මේ ගැන දැනුවත් වීමක් වෙන්න ඕනේ කියන දේ මම විශ්වාස කරනවා. මොකද මේක ටිකක් විශාල ඡන්දයක් කියලා මම කලිනුත් කිව්වා. අපිට 2018 ඡන්දෙදී 57000 ගණනක් විතර අපේක්ෂකයෝ ආවා. 23 තිබ්බේ නැති ඡන්දෙදී 87000කට කිට්ටුව 81කට නම් පැන්න කොහොමද ඒ වගේ ඉතා විශාල අපේක්ෂක ප්‍රමාණයක්ම එන්න හදනවා. ඒතර මේ ගැන අපි දැන හෝ නොදැන කරන වැරදි තුලින් අපේ අපේක්ෂකත්වය නැති වෙන්න පුළුවන්. නැත්නම් අපේ ඒ තියෙන නීති රාමුත් එක්කලා අපි යන්න හදන ගමනට අපිට යම් බාධාවක් වෙන්න පුළුවන්. ඒකට රුකුලක් වෙන්න පුළුවන් වෙයි කියලා තමයි මේ විදිහට ඩිස්කෂන් එකක් කරමු කියලා මම අයියට යෝජනා කරේ. ඒ වගේම තමයි දැන් මේ ගම පදනම් කරගත්ත පළාත් පාලන ක්‍රමයක් නෙමේ කතාබහට ලක් වෙන්නේ. ඒතකොට මේකේ තිබෙන ඉතිහාසය මොන විදිහටද අපිට කතා කරන්න පුළුවන්? ඔව්. ඇත්තමයි අපි ඉතිහාසයේ විශේෂ කියනවා. ඒක අපේ වර්තමානයටත් අනාගතයටත් ඉතා බලපාන වැදගත් පූර්වදර්ශී දෙයක්. ඒතකොට ඒකදී අපි ඉතිහාසයේ පුරාවටම අපි අතීතයේ අපේ මහා ප්‍රෞಢ ජාතියක් අවුරුදු 2500ක් ඉඳලා ඉතිහාසයක් තියෙන කට්ටියක්. ඒතර ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවස වගේ වෙන කාලෙදී මහා පණ්ඩුකාමයේ මේ රජතුමා තමයි අපේ සීමා නිර්ණය කළා. ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ ගොඩාක් ඈත කාලයක අපි ඒතරම් සංස්කෘතියක් තිබිලා තියෙනවා. සීමා නිර්ණය කළා. ඒවට නම් දාලා එතකොට ඒවට ගමික පදුමක නැත්තම් නගර ගුත්තික වගේ ඒ තනතුරු නැත්තම් දැන් අපේ අතර මේ ගම් මුලාදෑනිවරු පස්සේ කාලවල ඒ වගේ නම් වලින් හඳුන්වන ඒ වගේ හොඳ විශාල කියන්නේ විධිමත් පාලන විභාගයක් තිබ්බ ප්‍රෞಢ ජාතියක්. හැබැයි ඒකෙදී 1818 වගේ වෙනකම් ওই ක්‍රමයට තමයි ආය රාජාණ්ඩු කාලෙන් කාලට අපේ රජවරු මාරුණාට ස්ට්‍රක්චර් එකේ මාරුවක් වුණේ නැහැ. දිගට මේක අවුරුදු 2200ක් විතර ඉස්සරහට ආවා 1818 ඔය අපේ යටත් වීම දක්වාම. එතනින් පස්සේ අපි යටත් ජීවිතයක් විදිහට අපිට අපේ ඒ ගම් සභා කියන ගමක් මූලිකව මිනිස්සු එකතු වෙන එක නවත්තන්න ගත්තා. ඒකට හේතුව තමයි ඒක කතා කරන්නත් හොඳ කාලයක්. මොකද ඒ ගමේ ප්‍රශ්න ඒ ගමේ පුද්ගලයෝ හරහා විසඳ ගන්න තමයි අපේ මිනිස්සු අදටත් පුරුදුලා දෙන ආණ්ඩු පක්ෂයක වුණත් විපක්ෂයක වුණත් මම මේ නූතන මේ වර්තමාන කාලේ වුණත් ඒ ගමේ නියෝජිතයත් එක්ක තමයි ඒක විසඳ ගන්න හදන්නේ. හැබැයි ඒකෙදී අර රජයක් විදිහට පත් වුණේ රජතුමා නොවන රජෙකු නොවන පිරිසක් පත් වුණ මුල්ම අවස්ථාවේ 2018 වගේ වෙනකොටනේ. එතකොට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙනවා මේ ගම්වල මිනිස්සු මෙහෙම පුද්ගලයෙක් වටා හෝ යම් ඒ ගමෙන් පත් වුණ කමිටුවක් වටා හෝ කණ්ඩායමක් වටා රැස් වෙන එක අරගොල්ලන්ගේ ප්‍රධාන පාලන තන්ත්‍රයට ඒක බාධාවක් වෙන බවක් ඒගොල්ලෝ දැක්කා. ඒක නිසා ඒවා විසිරවල දාලා ඒගොල්ලෝ ආකෘතියකට මේක හදන්න කියන්නේ නැත්තම කතාව අර නිලධාරී ක්‍රමයකද නිලධාරියෙක් කියන කෙනා ඉන්න ආණ්ඩුවට වක් කියන්න බැඳෙනවනේ. ඒ නිලධාරී ක්‍රමයක් හඳුන්වලා දෙන්න පටන් ගන්නවා. ඒකට හැබැයි ඒකට සමගාමීව යම් කමිටු ග්‍රාම කමිටු වශයෙන් මේ කාලයක් තිස්සේ ඉස්සරහට ආවා. ඊට පස්සේ ඒ තියෙන ඒගොල්ලොත් ඒවේ අඩුපාඩු දැක නැවතත් ඒ ගමක් මුල් වෙච්ච පාලන ක්‍රම හදනවා ආයෙ නැති කරනවා. ඒ වගේ වෙලාව අපි නූතනයත් එක්ක සංසන්දනය කළොත් මේ විදිහට අපේ රටේ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා වශයෙන් ප්‍රධාන ව්‍යුහාත්මක ආකෘති තුනකට මධ්‍යම රජයේ හැරෙනකොට මේක පාලනය වෙනවා. කියන පළාත් පාලන මට්ටමේදී පළාත් සභාවත් හැරෙනවා. මේක ඊට ඉහළින් පවතින ආයතනයක් විදිහට මම මේ පළාත් පාලන ඡන්ද කරන නිසා අර තුන ගැන විතරක් අපි කතා කරමු. එතකොට මහනගර සභා මෑතක් වෙනකම්ම තිබුණේ 24ක් විතර, නගර සභා තිබ්බ 41ක් විතර, ඉතිරෝ 276 පාදිස් සභා. ඒතර
මේ නූතනම කාලේ ආසන්නතම කාලේ වෙනකොට මහනගර සභාව 29ක් වෙනකින් අර නගර සභා පහක් ගලවලා 29ක් කරනවා ඒක දෙන්න දාලා අර 41 36කට බහිනවා ප්‍රාදේශ සභා ඒ මට්ටමේ 270ක් තියෙන සමස්තයක් වශයෙන් පළාත් පාලන ආයතන 341ක් හරහා තමයි මේ සුන්දර භූමිය පාලනය වෙන්නේ. එතකොට කොච්චර ලස්සන ප්‍රතිපත්ති මධ්‍යම රජයෙන් ගෙනාවත් පළාත් සභාව වලින් ගෙනාවත් ඒවා බිම් මට්ටමට ගම් මට්ටමට ඇවිල්ලා ක්‍රියාත්මක වෙන්නේ මිනිසුන්ගේ අතට ඒ තොරතුරු පණවිඩ ලැබිලා ඒවා අර කට් ඇන්ඩ් පොලිෂ් වෙන්නේ අර තැන්වලදී ඒවට බලපවත්වපු මේ ආඥා පනත් ඒ වගේ දේවල් තියෙනවා. නිකන් අපි ඉතිහාසය ගැන පොඩ්ඩක් තව කතා කරොත් 1865 දී විතර පටන් ගන්නවා කොළඹ මහනගර සභාව. 66 දී වගේ මහනුවර ගාල්ල වගේ ප්‍රධානම නගර ආශ්‍රිත මොකද අපිට ඒක කතා කරන්න පුළුවන්. අපේ ඔය සංචාරක විදේශ පිරිස ආක්‍රමණශීලී වරි කොහොම රැයිලා මේ සංචාරය කරන්න රැයිලා මිනිස්සු වැඩිපුර ගැවසුනේ ඔය නගර තුන ආශ්‍රිතව කියන දේ මම කිව්වොත් ඒක ගොඩක් කට්ටිය එකතු වෙයි. ඒක නිසා ඒගොල්ලන්ගේ බ්‍රිටිෂ් කොලෝනියල් මේ බිල්ඩින් සංස්කෘතිය ගේනවත් එක්කම ඒ ව්‍යුහාත්මක වේග ගේනවත් එක්කම නීති පද්ධති ව්‍යුහාත්මක තත්ත්වකුත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැති කියලා මම හිතනවා. ඇත්තටම 48 වගේ අවුරුද්ද වෙනකම් මේ නගර සභාව මහනගර සභාව තුන විතරයි තිබුණේ. ඊට පස්සේ 1939 61 වගේ මට මතක විදිහට මහනගර සභාව පනත වෙනවා. ආඥා පනතක් වෙලා 40න් පස්සේ වගේ ක්‍රියාත්මක වෙනවා. 47 වගේ වෙනකොට ඉස්සරහට එක තවත් වෙනවා. ඒතර අපිට ඊළඟට ආයෙ දකින්න පුළුවන් 1947 අංක 16 මට මතක විදිහට පළාත් සභාව පනත වෙනවා. ඊටත් පස්සේ වෙනවා අපි දැන් මේ කතා කරන්නේ පළාත් පාලන ඡන්දයට වඩාත් වැදගත් වෙන මොකද අපි වැඩිපුර තියෙන ප්‍රාදේශ සභානේ. ඒගොල්ලන්ට වඩාත් දෙකන හොයලා පොඩ්ඩක් කියවන්න. ඒක අඩුපාඩුත් අපි ඉස්සරහට අපිට දැනෙන විදිහට අපි කතා කරමු. මොකද මේ දැනුවත් වෙලා යනකොට ලේසි 1987 අංක 15 ප්‍රාදේශ සභාව පනත වෙනවා. ඒ වෙලාවේදී එන්නේ මේක මේ කොට්ටාස ක්‍රමයකට. ඒ කියන්නේ ආසන පුරාම ඡන්ද වැටෙන විදිහට දැන් මේ ටිකක් මම කියන්න ඕනේ. මොකද අපි දැන් ඇප්ලිකේෂන් එකක් හරි පුරවන්න වෙනවා ඉස්සරහට ඔය ඡන්ද ඉරන කට්ටියට මේ ඔෆිස් එකක් හරි දාගන්නකොට ඇප්ලිකේෂන් එකක් හරි පුරවන්න වෙනවා. එතකොට අපිට මැතිවරණ කොට්ටාසයක් කියලා කියන්නේ අපි ඉන්න දිස්ත්‍රික්කයට කියන ටෙක්නිකල් වර්ඩ් එකක් තමයි මැතිවරණ කොමිසම ඇතුළේදී. තාක්ෂණික වචන ඒක. ඒතර ඡන්ද බල ප්‍රදේශය කියලා කියනවා අපි ඔය ආසනය කියන නමින් හඳුන්වන කොටසට. ඒ කියන්නේ මැතිවරණ ආසනයක්. දැන් ගම්පහ දිස්ත්‍රික්කය ගත්තොත් අංක 2 ගම්පහ දිස්ත්‍රික්කය තමයි මැතිවරණ කොට්ටාසය. ඒතර අපි ඡන්ද බල ප්‍රදේශ තියෙන 13ක්. මම ඉන්නේ මහර ඒක ඒ මහර කියලා අපි හඳුන්වනවා. ආයන්න ඉඳලා ආකාරාදී පිළිවෙලට ඒ මහර කියලා තමයි හඳුන්වන්නේ. ඒතර ඒක ඇතුලේ තියෙනවා ඡන්ද කොට්ටාස. මැතිවරණ කොට්ටාස නෙමෙයි ඡන්ද කොට්ටාස. දැන් මම මහරට ඉන්න නිසා මම ඒකත් එක්ක කතා කරොත් අපේ තියෙන ඡන්ද කොට්ටාස 32ක්. නැත්තම් ඡන්ද පොළ බල ප්‍රදේශ කියලා කියනවා විවිධ නම් වලින් හඳුන්වනවා. හැබැයි අපි ඡන්දිලන මේ කොට්ටාස සීමාවට අපි කියන තවත් නමක් තමයි ඒකෙන් අදහස් කරන්නේ. ඒකට ඒකට මම කියනවා අපි ඉන්නේ මම ඡන්දිල්පත් ඉන්නේ සූර්ය මේ කැන්දරද පාළුව නැගිටිර වගේ. මම මේ කොට්ටාස උදාහරණ වශයෙන් කිව්වේ. එතකොට අන්න ඒ වගේ ඒ ආකෘති පිළිබඳ යම් අවබෝධයක් තියාගෙන අපි මේක යන විතර අපිට ලේසි වැඩේ. දැන් ඔබ විශ්වාස කරන්න මේ තියෙන අර ඡන්ද කොට්ටාසයක් කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රාම සේවා වසම් එකක්, උපරිම දෙකක්, නැත්නම් ග්‍රාම සේවා වසම් දෙක තුනක කෑලි එකතු වෙලා හැදිච්ච සාමාන්‍ය වර්ග කිලෝමීටර ගණනකට 10කට 15කට ඒ වගේ තා විශාල එකක් වුණොත් එහෙමයි. ඇත්තටම ගොඩාක් කුඩා ප්‍රදේශයක්. එතකොට අපිට ඡන්දයක් මෙහෙවද්දි මොකද මේ ප්‍රාදේශ සභාවකට ඉදිරිපත් වෙන අපේක්ෂක මේ මහා විශාල ශක්තියක් තියෙන මිනිස්සු නෙවෙයි. ධන බලයක්, නිල බලයක් එහෙම ප්‍රවේණිකතව ලැබිච්ච අයත් නෙවෙයි. සමහර අය ඉන්න අභිමානයත් ඔස්සේ කාලය තිස්සේ කරන අය. ඒතර ඒගොල්ලන්ට අර මේ මම කියන්නේ මේ පනත එන වෙලාවේ 87 දී මේක ආවේ මේ මුළු ඡන්ද බල ප්‍රදේශෙ මේ කියන්නේ මුළු ආසනයේටම ඡන්ද වළංගු වෙලා මනාප ක්‍රමයක් ඔස්සේ. මනාප ක්‍රමයේ කිව්ව ගමම දන්නවා එකපක්ෂ මිනිස්සුත් මරා ගන්න තරම් භයානක ඒක අවියක් කියලා කිව්වත් කමක් නැහැ. ඒ ක්‍රමේ තමයි තිබුණේ. හැබැයි ඒගොල්ලෝ යම් මේ කොට්ටාසයකට බද්ධ වෙලා අපි ඉස්සරහට කතා කරමු ඡන්ද ක්‍රම ගැන. ඒතර ඒ වගේ අඩුපාඩු සිදුවර අර තියෙන ක්‍රය ශක්තිය අඩු කෙනෙක්ට ආසනේ පුරා දුවන්න අමාරුයි නේ. අඩුපාඩු තියෙන. ඒතර ඔවත් එක්කලා යම් අඩු ලුහුඬුකම් එක්කලා යම් චක්‍ර ලේඛන වලින් මේ අලුත් වෙවි උණ පූර්ණ වෙවි ඇවිත් 2023 අංක 30 වගේ චක්‍ර ලේඛන අවසානම වෙනස වුණේ එතනදී. ඒ දක්වා මේක විකාශය වෙලා තියෙනවා. අපි දැන් 2025 ඡන්දෙ ඉදිරිපත් වෙන්න තමයි යන්නේ මේ අපේ ටික. ඔක තමයි ඉතිහාසයේ විකාශය. එතකොට මේ වර්තමානයේ වෙද්දි තිබෙන පළාත් පාලන මැතිවරණය ගත්තාම මේක ටිකක් විශේෂයි වගේ කියලා නිකන් දැනෙනවා. මොකද්ද මේකේ තියෙන කැපිපෙනෙන ලක්ෂණ? ඔව්. දැන් අපි කලින් කතා වුණා වගේ අර මධ්‍යම රටේ සතු යම් බලතල පළාත් සභාවලට දීලා ඊටත් පල්ලෙහෙන් තියෙන පළාත් පාලන ආයතන ව්‍යුහයට දෙනවා. එතකොට ඒක ආකාර තුනකට යනවා. මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශ සභා කියලා. ඒක ජනගණනත්වයේ එක්කලා ඒ තියෙන නාගරික භාවයන් එක්කලා තමයි ඒ වැතර නම් වල මේවා තියෙනවා. ප්‍රාදේශීය සභා ගොම ටිකක් පොඩ්ඩක් ග්‍රාම්‍ය ගතියක් ඒ නමේම තියෙනවා. නගර සභා කිව්වම මේකේ නාගරික ගතියක් තියෙනවා. මහනගර සභා කිව්වම ඊටත් වඩා ඒ වචනේම ඒ බර ගැබ් වෙලා තියෙනවා. මොකද අපි
සිංහල රාජ්‍ය භාෂාව නිසා ටිකක් සිංහල වැඩිපුර තේරෙන කට්ටියට ওই නීතිය වගේ ඔය වෙන අමාරු විෂයන් ටක් ගාලා ලීසින් ටිකක් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා සිංහල භාෂාවත් හොඳට ප්‍රගුණ කරන්න ඕනි. විශේෂයෙන්ම මේ පාලන තන්ත්‍රයට කොයි මට්ටමින් එකතු වෙන කෙනෙක් වුණත්. කියන්න තියෙන්නේ ඒකෙදි අපි සරල ගණිත ක්‍රමයක් තමයි පාවිච්චි වෙන්නේ. මොකද අපේ අවශ්‍යතාවය තමයි ඒ ප්‍රදේශවල ඒ සියලු ජන කොට්ටාස වලට සමානව දැන් අර දීපු විවේදනය වෙච්ච බලය සියලු ජන කොට්ටාස වලට. ඒ කියන්නේ ආගමක් ජාතියක් මුල් කරන් මම කතා කරනව නෙමෙයි. දැන් ඒ ගම් වලට ආවේනික ගොවි මහතුන් වැඩපුර ඉන්න ප්‍රදේශයක් වෙන්න පුළුවන්. කාර්මික පුද්ගල වැඩපුර ඉන්න ප්‍රදේශයක් වෙන්න පුළුවන්. නැත්නම් වෙළඳ වැඩපුර ඉන්න ප්‍රදේශයක් වෙන්න. ඒ සියලු ජන කොටස් සමහර වෙලාවකට ඒක නොකියා කරත් පොඩි ජනවාර්ගික ගතියක් තාමත් යනවා. මොකද ඒක බහු කොට්ටාස ක්‍රමයක් කියලා අපිට අහු වෙනවා. ඒ කියන්නේ එකම කොට්ටාසයකට දෙන්නේ තුන් දෙනෙක් දාන්න බලනවා. ඒ කියන්නේ එක්කෙනෙකුට වැඩියෙන් දෙකක් හෝ තුනක්. ඇයි එහෙම කරන්නේ නැත්තේ? උදාහරණයක් විදිහට ජනගණත්වයේ මත බෙදලා ගියා වෙන්නත් පුළුවන්. හැබැයි සමහර ඒවා තියෙනවා මම නම් වලින් කියන එක හොඳ නැහැ. දැන් මම ඉන්න ආසනියම උනත් එකම ඡන්ද ගන්න තියෙන කොට්ටාස දෙකක් අපි ගත්තොත් මට ඒක උදාහරණ වලින් කියන්න පුළුවන් ඕනනම් ජනවාර්ගික පදනමක් මම හිතන්නේ ඒක නොතිබිය යුතුයි අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් වෙන්න ඕනේ. නමුත් ඒගොල්ලන්ගේ තියෙන අවශ්‍යතාව විශේෂයෙන්ද වෙන්නේ නැති. ඒක තාමත් නොනිල වශයෙන් රකින්න බවක් පේනවා. ඒක මම නියෝජනය කරන ආසනයේදී මොනවත් මට කියන්න පුළුවන්. අපේ ওই තියෙන එකම ඡන්ද සංඛ්‍යාවල් තියෙන කොට්ටාස දෙකක හැබැයි මේ හඳුනාගත් ප්‍රධාන ජාතීන් දෙකක් විතර ඉන්නවට බහු කොට්ටාසයක් අල්ල තියෙනවා. මම දැන් මේක කිව්ව මේගොල්ලෝ දන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක පාලන තන්ත්‍රය අපේ මිනිස්සු ඔක්කොම ඒ නියෝජනය කරන්නේ මම කියන්න හදන්නේ ඒකයි. එහෙම දේවලුත් තන්ත්‍ර ඒ විදිහට බෙදලා යන විදිහට මේ බලය අර හැම කෙනෙක්ටම විරෝධතාවයක් නොනගන පරිදි බෙදියන නිර්මාණය වෙච්ච ව්‍යුහයක් තමයි මේකේ තියෙන්නේ. ඒකෙදි ප්‍රමූල ධර්ම කීපයක් තියෙනවා. ප්‍රථම මූල ධර්ම. ඒ මූල ධර්ම ඔස්සේ තමයි අනිත් මූල ධර්ම ගොඩනගලා තියෙන්නේ. 60ක් විතර ගන්න බලනවා. දැන් අපි ඔගේ මේ ලස්සනම දෙයක් තමයි ඡන්ද ක්‍රමයේ අපිට හොඳට නිතර ඇහෙන දෙයක් තමයි මේ මනාප ක්‍රමය. ඒ කියන්නේ ඇත්තටම සමානුපාතික ඡන්ද ක්‍රමය. සමානුපාතික ඡන්ද ක්‍රමයම නෙමෙයි පළාත් පාලනයේ තියෙන්නේ මේ මිශ්‍ර සමානුපාතික ක්‍රමයක් තියෙනයි මම එහෙම කියන්නේ. ඒ කියන්නේ අපි මේකට ලයිස්තු දෙකක් දානවා. එකක් තමයි කොට්ටාස නායකයෝ වශයෙන් පත් කළා ඒ අපේක්ෂකෙක් කොට්ටාසයකට අමුණලා එක සෙට් එකක් දානවා. තව සෙට් එකක් දානවා සමානුපාතික ලයිස්තුව කියලා යම් පක්ෂයක ස්වාධීන කණ්ඩායමක ඒ අදාළ ඡන්ද බල ප්‍රදේශයේ පුරාම නැත්නම් ඒ ආසනයේ පුරාම ගන්න ඡන්ද ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික වශයෙන් සමානුපාතිකව ඡන්ද බෙදලා යන ක්‍රමයකුත් කියන එක අපි ලයිස්තු දෙකක් දානවා. ප්‍රධාන සභිකයෝ සංඛ්‍යාව පූර්ණ වෙන පරිදි දැන් මගේ ආසනෙ මහර ගත්තොත් අපේ තියෙනවා කොට්ටාස 32යි තියෙන එක 33ක් වෙන මොකද සභිකයෝ 33ක් වෙන බහු කොට්ටාස දෙකත් එක්කලා ලයිස්තුවෙන් දාන සංඛ්‍යාවට ගන්නේ 140ක් වෙන්න. සමස්ත සංඛ්‍යාවෙන් 140ක් වෙන්න. ඒ කියන්නේ අපි ඉලක්කම හදන්නේ මෙන්න මෙහෙමයි. ආසනෙ බෙදා ගන්නවා කොට්ටාස වලට. ඒ කොට්ටාස වලින් සභිකයෝ ගාන බලනවා. ඒ සභිකයෝ ගාන 160ක් වෙන පරිදි මේ සරල ඕ ලෙවල් ගණිතයක්. ඒ සභිකයෝ ගාන 160ක් වෙන පරිදි 101ක් කොච්චරක්ද හොයලා 40ක් දානවා ලයිස්තුවට. එහෙම ගණිතීය වශයෙන් ගත්තොත් අතන 33ක් විතර අතෙන්ට යන්නේ 22ක්. හැබැයි තව 3 දෙනෙක් ඒ ලයිස්තුවට දානවා. ඒක ඒගොල්ලෝ ගත නිගමනයක් සමාජයට මිනිස්සුන්ට අසනීපයක් හතරදයක් වුණොත් 3 දෙනෙක් මෙහෙම වෙන්නේ නැති හින්දා ගණිතීය වශයෙන් එහෙම හිතලා 25ක් වෙන්න දාලා අපි 58 දෙනෙක් ඡන්දය ඉදිරිපත් කරනවා. හැබැයි අපිට තියෙන සීට් 55යි. මම උදාහරණයක් කියන්නේ. මම ඉන්න ආසනය ගැන මට කතා කරන්න ලේසියිද? මොකද මම අනිත් ඒවා ගත්තොත් පටල ගන්න පුළුවන් නේ. අපි දන්නේ බොහොම ටිකයි. එතකොට එහෙම ඉදිරිපත් කරලා හැබැයි ඒකෙත් තව නිර්ණායක තියෙනවා. මොකද දැන් මේ දේශපාලනයේ මම මේ කතා කරන්න ඕන නිසා කතා කරන්න මගේ පක්ෂග්‍රාහීව කතා කරන්න කැමති නැහැ. හැබැයි ওই නිකන් ඔය අවලාද කී ඉන්න වෙලාවේ තරුණයන්ට කාන්තාවන්ට මේ ලයිස්තු වලට එන්න අවශ්‍ය ප්‍රතිපාදන මේ වෙද්දිත් යම් ප්‍රමාණ වලින් වෙන් වෙලා තියෙනවා. නීති ප්‍රතිපාදන. අනිවාර්යයෙන්ම අර මං කිව්ව ලයිස්තුවට 150ක් කාන්තාව දෙමිය යුතුමයි නැත්නම් නොමිනේෂන් රිජෙක්ට්. නාම යෝජනා ගන්නෙත් නැහැ. බාර ගන්න නැහැ මෙතන කොමිසම. එතකොට ප්‍රධාන ලයිස්තුව හදනවා කියලා මං කිව්වේ. කොට්ටාස මට්ටමේ. ඒක 10%ක් ඉන්න ඕනේ. ඒ කියන්නේ 10%ක් කරන් දශම කොටස අයින් කරලා පූර්ණ සංඛ්‍යාව කොටසට කාන්තාවෝ ඉන්න ඕනේ මේකේ. ඉන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට දිනන්න පුළුවන් ශක්තිමත් කාන්තාවෝ ඒ තරඟ වලින් ඉදිරිපත් වුණොත් මැතිවරණ වලට ඉදිරිපත් වුණොත් දිනලා ඒගොල්ලන්ට කියලා ඒගොල්ලෝ අහන්න අතන නගන්න පුළුවන් මේ අතන මෙතන ගිනි අවුලන වෙලාවේ. මං කියන්නේ දක්ෂව ඉදිරිපත් වෙන්න කියලා මම ආරාධනා කරන්නේ. ඒතර තරුණ නියෝජනේ 125ක් අනිවාර්යයි. සමස්තකින්. එතන තරුණ කියලා නිර්ණය ඒකේ අපි කාන්තා පිරිමි කියලා වෙනසක් නැහැ. කාන්තාව මෙච්චරක් වෙන්න ඕන පිරිමි මෙච්චරක් වෙන්න ඕන කියලාත් නැහැ. හැබැයි වයස 35ට අඩු වෙන්න ඕන. ඒ ඡන්දයේ තිබෙන අදාළ වර්ෂයේ පෙබරවාරියකට තියෙන දින නිර්ණායක කීපයක් අපිට හොයලා කියවන්න පුළුවන් අවශ්‍ය කට්ටිය ඉන්නවනම් ඒ අදාළ සම්පූර්ණ ඒ නිර්ණායකයට සම්පූර්ණ කරපු 35ට අඩු 18ට වැඩි වෙන්න ඕනේ කොහොමද ඡන්දෙ දෙන්නත් එහෙමයි ඉල්ලන්නත් එහෙමයි. එතකොට අන්නේ නිර්ණායක ඔස්සේ ගත්තම ඇත්තෙන්ම අපිට විශ්වාසයෙන් මම මේ කියන්නේ මේ අර සුදු හුණු ගන්නව නෙවෙයි.
අලුතෙන් ගන්න කලින් තියෙන එකේ හොඳ දකින්න බෑ. යම් හොඳක් තියෙනවා. 125ක් තරුණයෝ දාන්න ගිහම අපිට කාන්තාව අච්චර ගොඩක් අතරිනුත් දාන එකේ අපිට ඕන නම් පිරිමි ළමයි ටිකක් මෙතෙන්ට දාලා අර ලිස්ට් එකට තව 12 දෙනෙක්ගෙන් කාන්තාව ටිකක් දාලා තව 13ක් ඉතුරුත් එක්කනේ මගේ තැනම ගත්තොත් 150ක් කියද්දි මං කියන්නේ. එතකොට එතෙන්ටත් ඕන නම් තරුණයෝ කොටසක් අපිට දාන්න පුළුවන් එපා කියලා නෑ. පරණ අයටත් ඉන්න ගමන්. එතකොට අතන 10 දෙනෙක් 5 දෙනෙක් මේ 110ක් අනිවාර්යෙන් කාන්තාව දාන්න ඕනේ. ඉතුරු ටිකට පරිණත කට්ටිය දාලා මේකේ ලස්සන ලයිස්තුවක් ජනගත කරලා දිනවල ගන්න පුළුවන්. හැබැයි පාලන අධිකාරියේ යම් ඒගොල්ලන් වලට දූරදර්ශීනේ. ඒ නිසා දන්නේ නවක වෙන එක පොඩි නියාමනයක් කරන්න ඕනේ හින්දා අර එච්චර ශක්තිමත් නැති පුද්ගලයෝ අර වගේ තැන් වලට දාලා නිකන් දාන්න ඕනේ මට දාලා ෆේල් කරලා එහෙම අයින් කරනවද මම දන්නේ නැහැ. ඒක එහෙම වෙන්න දෙන්න එපා. ස්වාධීන කණ්ඩායමකට එන්නත් පුළුවන් ඕන නම්. ඔය කියන තරම් ජනබලයක් තියෙනවනේ. මම කියන්නේ දැන් පාරේන ගමන් මිනිස්සු අවුස්සන් ගිහිල්ලා යම් විනාශයක් කරනවට වඩා මේ වෙලාවට තරඟ කළා පොඩ්ඩක් එහෙම තැනකට ඇවිල්ලා අදාළ හඬ අදාළ ආයතන වල නගලා ඒක විධිමත් විදිහට ගෙනිච්චම ලස්සනයි නේ. ඒ කියන්නේ උසාවියෙන් ඉස්සරන නඩුව අපි ගමේ අහන්න ඕනේ නැහනේ. ඒගොල්ලෝ නේ ත්‍ස්තවාදියෝ මේ මංගලකාරයෝ හොරු විදිහට ඔය ඇතුළට දාලා තියෙන්නේ. ඒකට අපි ඒක නොනිල වශයෙන් කරන්න ඕනේ නැහනේ. නිල වශයෙන් තියෙද්දි මං කියන්නේ මේ වගේ ස්ට්‍රක්චර් එකක් තමයි තියෙන්නේ. අපි ඉස්සරහට තව සයිස්ටර් තමයි කතා කරමු. ආයෙත් කියනවා 160ක් ප්‍රධාන කට්ටිය 40ක් ලයිස්තුවේ 25ක් තරුණ මේ 150ක් මේ සමානුපාතික ලයිස්තුවේ කාන්තාවෝ ඉන්න ඕනේ. 25ක් අනිවාර්යෙන් තරුණයෝ ඉන්නත් ඕනේ. ඕක තමයි සමස්තය. ඒ වගේම තමයි අපි කතා කළොත් වර්තමාන මේ පළාත් පාලන ආයතන පද්ධතිය කොයි විදියටද සැකස්ම තියෙන්නේ? ඔව්. ඇත්තෙන්ම දැන් මේ පළාත් පාලන ආයතන පද්ධතියක් නැති වුණොත් මොකද්ද වෙන්නේ වගේ එකක් අපිට හිතෙන්න බෑ. දැන් මේක ඕනිමද කියලා. පළාත් පාලන ආයතනයක් පද්ධතියක් නැතුවත් මේක යන්න පුළුවන්. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ ජනමතය හරහා මොකද මේක මේ ජනතා පරමාධිපත්‍යයක් තියෙන රටක්නේ. ඒගොල්ලන්ගේ ජනමතය ඉස්සරහට ඇවිල්ලා ඒගොල්ලෝ රාජ්‍යතාන්ත්‍රයත් එක්ක ගනුදෙනු කරන තැනක් නැතුව වගේ හිඩසක් වෙනවනේ. ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන දේ තමයි ආයතන ව්‍යුහයේ උඩ ඉඳලා පල්ලෙහාට එනකොට අපිට වැඩ කරගන්න තියෙන අතට ළඟම ආයතන. ඒකේ අනු කොටස් තමයි ඔය වෙනුන ඔෆිස් විදිහට ගොඩක් ඒවා දාලා තියෙන්නේ. ඒතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන මේ බල සීමාවත් එක්ක තමයි මේ ව්‍යුහය ගොඩනගෙන්න පටන් ගන්න. අපිට මේ උදාහරණයක් කිව්වොත් එහෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයක් කෙලින්ම ඡන්ද බල ප්‍රදේශයක් වෙච්ච මේ තැනුත් තියෙනවා. කොටසක් මේ කෙලින්ම පළාත් පාලන ආයතනයක් වෙච්ච තැනුත් තියෙනවා. අර වගේ ප්‍රාදේශීය ලේකම් කොටස් දෙකක් වෙච්ච ඒවාත් තියෙනවා. එක කොටසක් දෙක තුනකට අහු වෙන ඒවාත් තියෙනවා. කොටස් කීපයක් අහු වෙලා හැදෙන ඒවාත් තියෙනවා. ඔය කොහොම වුණත් ඕවා වෙදින භූගෝලීය පිහිටීම් අර ජනවාර්ගික බෙදී යාම් සම්පත් බෙදී යාම් මේ නාගරික ග්‍රාම්‍ය ගති අනුව තමයි ඔය ව්‍යුහය ගොඩ නැගෙන්නේ. මට කියන්න අවශ්‍ය වෙන අර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් කියන දේ නැතුවම බෙර දෙයක් තමයි මේ පළාත් පාලන ආයතන. නැත්තම් ප්‍රාදේශීය ලේකම්වරයෙක් එක්කලා මිර වෙන්න කෙලින්ම අදාළ පළාත් පාලන ආයතනයක සභාපතිවරයෙක් හෝ වරුන් කීප දෙනෙක්. මොකද දෙක තුනක් තියෙනවා නම් කීප දෙනෙක් ඉන්නවනේ. නැත්තම් නගරාධිපතිවරයෙක් හෝ නගරාධිපතිවරුන් කීප දෙනෙක්. නැත්තම් සභාපතිවරු නගරාධිපතිවරු කවලමේ ඉන්න ටේබල් එකක දෙපැත්තක ඉඳන් ජනමතයත් රජයේ මතයත් අපි වෙනුවෙන් ඒගොල්ලෝ කතා කරනවා අර පැත්තේ නිලධාරීන් කතා කරලා මොකද අපිට සමහර නීති තියෙනවා යාපනයට යද්දී ඒක ඒ විදිහට කරන්න බෑ. ඒතර ප්‍රාදේශීය සභාවල කතා කරලා එතන කරනවා. මේ කොළඹට ග්‍රාම්‍ය මේ නගර නාගරික වෙනකොට කරන්න බෑ. ඒතර කතා කරන දේ පහසුවට ඒ පාලන තන්ත්‍රයේ පහසුවට ගොඩනැගිච්ච විවහාක් මේක හැදලා තියෙන්නේ අර ප්‍රාදේශීය ලේකම් කියන කාර්යාලයේ බල ප්‍රදේශය කියන එකත් එක්කලා ඩිරෙක්ට් නැතත් ඉන්ඩිරෙක්ට්ලි සම්බන්ධතාව පවත්තන් තමයි. ඒක නිසා ඒ ව්‍යුහේ ගොඩනගෙද්දී ඒකේ බල ප්‍රදේශය තීරණාත්මකම සාධකයක්. ඒ වගේම තමයි පළාත් පාලන ඡන්ද විමසීමේ සංයුතිය ගැනත් මේකෙදි මම හිතන්නේ ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඔව්. දැන් අපි අර කලිනුත් සඳහන් කරා ජනවාර්ගික පද හෝ භූගෝලීය විෂමතාව හෝ මොනවා හරි එක්කලා මේ බලය බෙදලා යද්දී ඉතාමත්ම සාධාරණ මට්ටමක් ගන්න උත්සාහ කරන පරිපූර්ණ මට්ටමින් යන්න බැරි වෙයි. කිට්ටුවට යන්න උත්සාහ කරනවානේ. ඒකෙදි ඔය සංයුතිය හදද්දී මම හිතනවා ගොඩාක් පරිස්සම් වෙන්න ඉතින් මොකද මේක මේ දවසකින් මම මේ විනාඩි ගානකින් මේ කියන්න උත්සාහ කරාට මේක මේ දශක ගණනාවක් අර 818න් පස්සේ ආපු කාලේ ඉඳන්ම කාලෙන් කාලට හැපි ඉස්සරහට ආපු එකක්. ඒතර අර කිව්ව පාලන ඒ තන්ත්‍රයේ ව්‍යුහ තුනක් ගැන කතා වුණා මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා. ඔය තුනේම ඔය ස්ට්‍රක්චර් එකේ අර මංගේ සීමාවල් ඒ සම්පත් වෙනස් වුණාට මිනිසු තේරෙන්නේ එක විදියට. ආසනය ගත්තා, කොට්ටාස ටික කැඩුවා. ඒ කියන්නේ ඡන්ද බල ප්‍රදේශයක් ගත්තා. ඡන්ද කොට්ටාස වලට කැඩුවා. ඒ ඡන්ද කොට්ටාස ඇතුලේ තියෙන ඒවට දාලා සීට් ටික දැම්මා. හැබැයි ඒ ගාන සමාන වෙන්න ඕනි සමස්ත සභිකයන්ගෙන් 60%කට. ඊටු 40 අපි දාන්න ඕනි සමානුපාතික ලයිස්තුවෙන්මයි. ඒක තමයි ප්‍රධාන ප්‍රමූල ධර්මයේ ප්‍රථම මූල ධර්මයේ නිර්ණායකයේ ඒකයි. ඒතර අපි හිතුවොත් එහෙම ආයි ලක්කම් වලින් තමයි ගන්න වෙන්නේ. මං ඉන්න මහරත් එක්කලා ඒක කොටස් 30
32යි බහු කොට්ටාස දෙක 32 සබිකයෝ 33යි. එතකොට ඒ 33 160ක් වෙන්න නම් 140ක් කොච්චරක්ද? සරල ඕලෙවල් ගණිතයේ මේ ළමයි හිතන විදිහට බාහිර ලියන ටික අපිට තේරෙන්න බෑ කොහොමද රටක් හදන්නේ ප්‍රශ්නයක් තියෙනවනේ. මොකද උත්තරේ 22යි. ඒතර සමස්ත සීට් තියෙන්න ඕනේ 55ක්. හැබැයි අපි තව 3 දෙනෙක් වැඩිපුර දානවා. මොකක් කරේ දුකින් ක්‍රම ඡන්ද ඉදිරිපත් වෙන්න බැරි වුණොත් හරි සෞඛ්‍ය තත්ත්වය හරි මොනවා හරි එක්කලා ඒගොල්ලෝ මගේ ඇරුණොත් අර 3 දෙනෙක් නැති වුණත් සබකියෝ ගාන බේරෙන්න තමයි මගේ දැනුමෙන් මම හිතනවා ඒ ගාන හදලා තියෙනවා. අපි මහරට ගත්තොත් 33යි අතන 25යි 58ක් දානවා. කැපිලා කෙටලා ගියත් ලස්සන සීට් ටික යනවා. ඕක තමයි මේ දෙන්න තියෙන සබකියන්ගේ මේන් ස්ට්‍රක්චර් එක. ඒතර අවසාන චක්‍රලයක දක්වා අපි කතා කරාම 150ක් විතර අර කියන සමානුපාතික ලයිස්තුවර කාන්තාව වෙන්න ඕනි. 125ක් අනිවාර්යයෙන්ම තරුණ නියෝජන ඉන්න. හැබැයි ඒගොල්ලෝ සබකියෝ වෙනවා කියලා පොරොන්දු වෙලා නැහැ. දැන් මේක දැන් ඡන්දයක් ඉවරලා ඡන්දයක් දිනලා වෙන ටිකක් කතා කරන්න එපානේ. ඔව්. එතනයි තමයි ඊටු ටික තියෙන්නේ. දැන් 10%ක් විතර ප්‍රධාන කොටස් වලින් කාන්තාවෝ ඉන්නවා 50ක් විතර ලයිස්තු ඉන්නවා 125ක් තරුණ කොටස් ඉන්නවා ස්ත්‍රී පුරුෂ භාවයේ ගැටලුවක් වෙන්නේ නැහැ 35 අඩු වෙන්නයි ඕනේ. අච්චරම් මෙච්චරක් කියලා නෑ. දින්නට පස්සේ කතාවක් තියෙනවනේ තව. දින්නට පස්සේ අනිවාර්යයෙන්ම 125ක් කාන්තාවෝ ඒ සභාවේ සබිකයෝ වෙලාද අපේක්ෂක වෙන සබිකයෝ වෙන සබිකයෝ ගැන දිනපු කට්ටිය. ඒගොල්ලෝ 125ක් ඉන්න ඕනේ. හැබැයි අර තරුණ 125ක් දැම්මට ඒගොල්ලෝ ඇතුළේ ඉන්න ඕනේ කියලා නීතියක් මට කියවන් යද්දී නම් හම්බුනේ නැහැ. මම දන්නදරුවෙන් මේ නීතියක් ප්‍රසිද්ධිය නැහැ. අප්‍රසිද්ධිය එහෙම හිතවල තියාගෙන මොන හරි ෆෝමේෂන් එකක් හදන ඉතින් මොකද නැත්තම් සබිකයෝ ඇතුළේ ඉන්න බෑ තරුණ කට්ටියත්. ඒ නිසා මේ සබිකයෝ අනිවාර්යෙන් අතෙන්ට යන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඊටු ටික ඒ අදාළ ඡන්ද බල ප්‍රදේශයේ බලයලත් නියෝජිතයෙක් පත් කරනවා ප්‍රධාන පක්ෂයක් නම් එයා නැත්තම් කණ්ඩායම ඒක අදාළ ස්වාධීන කණ්ඩායමක් නම් කණ්ඩායම නායකයා එයාගේ අභිමතය පරිදි එයාගේ පක්ෂයේ දිනා ගන්න සීට් ටික එයාට බෙදන්න පුළුවන් ලයිස්තුවෙන්. හැබැයි කොට්ටාසයක් අරඹයා ඡන්දෙ ඉදිරිපත් වෙන අපේක්ෂකයේ දින්නොත් ඒ කොට්ටාසෙ වැඩිම ඡන්ද එයාට නම් මනාප ක්‍රමයක් මේක නෑනේ. අදාළ පක්ෂයට කතරේ ගහන්න තියෙන ගිහිල්ලා ස්වාධීන කණ්ඩායමක් නම් එයාට කතරේ ගහන්න තියෙන්නේ. වැඩිපුරම ගන්න එක්කන ඒ කොට්ටාසෙ දිනුම්. එයාට අර විනය විරෝධී ක්‍රියාමාර්ග අනම්මනම් පක්ෂය ඇතුලේ දූරාවලිය ගැටලුවක් නැත්තම් ඒ අපේක්ෂකයා අනිවාර්යයෙන්ම සබිකයෙක් වෙනවා. එයාව නවත්තන්න බෑ. මොකද එයා ජනබලයෙන් පත් වෙන නායකයෙක්. හැබැයි සමානුපාතික ලයිස්තුව තීරණය කරද්දී දැන් මං කියවනේ සභාවේ අනිවාර්යෙන් 125ක් ඉන්න ඕනේ කියලා. අපි හිතමු යම් පක්ෂයක් දෙන්නවා කියලා සීට් 12ක් සබකියෝ ගන්න 12ක්. ඒ 12න් 125ක් තුන් දෙනෙක් අනිවාර්යෙන්ම කාන්තාව ඉන්න ඕනේ. නේ? සබකියෝ වෙලා ඉන්න ඕනේ අර අපේක්ෂකව සෙට් එකකින්. හැබැයි එක කාන්තාවක් අදිනලා නැත්තම් මොකද කරන්නේ? අර ලයිස්තුවෙන් මොනවා හරි මේ පක්ෂයේ අභ්‍යන්තර නිර්ණායක වලට ගරු කළා ඒ බලලත් නියෝජිතයට පත් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම කාන්තාව තුන් දෙනෙක් ලයිස්තුවෙන් හරි. පෙරදුන අපේක්ෂකව පත් කරනවද කියන දේ නේ? පෙරදිච්ච කෙනෙක් දානවද නැද්ද කියන දේ ඒ බලලත් නියෝජිතයන්ට තමයි බාර. ඒ වුණාට සාමාන්‍ය සදාචාර සම්පන්න විදිය තමයි අපි පොරොන්දු වෙන විදියට සමානුපාතික ලයිස්තුවෙන් තුන් දෙනෙක් දාන එක පෙරදුන කට්ටිය අයින් වෙලා. එතකොට මේ විදිහට තමයි ඒ සංගීතය හැදෙන නිර්මාණය වෙන්නේ. ඉතින් 175 පක්ෂය අනිකුත් නිර්ණායකත් එක්කලා දිනපු කට්ටිය කොහොමද ගිහිල්ලා බෝඩ් වෙලා ඉවරයි. ඊතුරු කට්ටිය ආර විදිහට බෝඩ් වෙනවා. ඔන්න ඔක තමයි පළාත් පාලන ආයතනයක සංගීතය හැදෙන්නේ. ඕක ඇතුළේ ඉතින් ඔය පළාත් ප්‍රාදේශ සභාවක් නම් සභාපති උපසභාපතිපත් වෙනවා. දිනපු වැඩිපුර 150කුත් තව එක ඡන්දිකුත් ගත්ත කට්ටියකින් විපක්ෂ නායකවරයෙක් පත් වෙනවා. ඒ විරුද්ධ පක්ෂ ඔක්කොගේ මේ කට්ටියගේ ආශිර්වාදයෙන් එහෙම නොවුනොත් 50යි තව එකක් අරන් තිබුණ නැත්තම් කටට එකතු වෙලා ගේමක් ගහන්න පුළුවන් නේ. ඔව්. එහෙම වුණොත් ඒ අදාළේ පළාත් පාලන කොමසාරිස්වරයා ඇතින් මැදිහත් වෙලා විවෘත ඡන්දයක් තියලා හෝ ඒගොල්ලන්ගේ ඒකමතික තීරණයකින් ඒ අදාළ කණ්ඩායම් දැන් හැදෙන එකක් හැදෙන්න කියලා නැත්තම් අර අඩු කට්ටිය පත් වුණොත් එම් මැදි පෙරලනවා. ඒක ප්‍රශ්නයක්. දැන් හැදෙන එකක් සම්දානයක් හැදෙන්න කියලා ඒගොල්ලන්ගේ අභිමතය පරිදි සභාපතිවරයෙක් උපසභාපතිවරයෙක් සහ විපක්ෂ නායකවරයෙක් පත් කරගෙන ඉදිරි අවුරුදු 5කට ඒ අදාළ කොට්ටාසේ කටයුතු ටික ලස්සනට වෙනවා. ඔය විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. හොඳයි ඉතින් කාර්ය බහුල වෙලාවක මේ වගේ ටොපික් එකක් ගැන කතා කරන්න අද දවසේ සම්බන්ධ වුණ ඔබට ගොඩක් ස්තුතියි. නැවත හමු වෙමු.